හායි! අපි අද බලමු ශිනික්සෙල් හදන විදිය. ඉතින් මේක නම් ඔයාලට ගොඩක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක්. ගොඩාක් හොයාගන්න අමාරු දේවල් නැහැ. බේසික් අමුද්‍රව්‍ය ටිකකින් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක්. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ චිකන් බ්‍රෙස්ට්. චිකන් බ්‍රෙස්ට් එක අරගෙන මේ විදියට පොඩ්ඩක් ඒකට තුනි වෙන්න පොඩ්ඩක් මේ විදියට කලා ගන්නවා. ඊට පස්සේ මම ඒකට ලුණු, ගාලික් පවුඩර් එකතු කරලා පොඩ්ඩක් මැරිනේට් කරනවා. දෙපැත්තම මේ විදියට ලුණුයි ගාලික් පවුඩර් දාලා මම මැරිනේට් කරගන්නවා. ඔයාලට කැමති නම් ගම්මිරිසෙන්වත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම බිත්තර දෙකක් කඩාගෙන මේ විදියට ගහලා තියාගන්නවා. අපිට මේක මේ අර චිකන් බ්‍රෙස්ට් එක බදිද්දී ඕන වෙනවා. ඊට අපිට අවශ්‍ය වෙනවා බිස්කට් කුඩු. බිස්කට් කුඩුත් මම මේ විදියට ප්ලේට් එකකට දාගන්නවා. මුලින්ම අපි අර කලාගත්ත චිකන් බ්‍රෙස්ට් එක මම මේ පාන් පිටිවල තමයි දවට ගන්නේ. මුලින්ම අපි මේ චිකන් බ්‍රෙස්ට් එක පාන් පිටිවල දවටලා ඊට පස්සේ අර බිත්තර මික්ස් එකේ දවට ගන්න ඕනේ. ඊට පස්සේ තමයි බිස්කට් කුඩු වල තවර ගන්න. ඊට මේක පෝක් වලින් ඒ වගේම බීෆ් වලින් උනත් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ චිකන් බ්‍රෙස්ට් එක මේ විදිහට බිස්කට් කුඩු වල තවටගෙන තෙල් එකට දානවා බැද ගන්න. මේක විනාඩි 5ක් විනාඩි 3-5ක් අතර වගේ බැදගත්තම ඇති. මොකද අපි මේ මස් එක මුලින්ම අර තුනී කරගන්න නිසා තැළුව නිසා ඒකටම මැද තැම්බිලා ඉක්මනට බැදෙනවා. ඒක නිසා කඩ කරගන්න නැතුව විනාඩි 3-5ක් අතර වෙලාවකින් බැදලා ලිපින් අයින් කරගන්න ඕන. ඉතින් මේ කෑම එකට ශිනිට්සෙල් කියලා කියන්නේ ජර්මන් භාෂාවෙන්. ඉතින් දැන් නම් කොරියාවේ මේ කෑම එක තොන් කාස එහෙම නැත්නම් පෝක් කට්ලට්, චිකන් කට්ලට් කියලා තමයි කොරියාවේ තියෙන්නේ. කොරියන් නම තමයි තොන් කාස. ඉතින් මේක කොරියන් රෙස්ටොරන්ට් වල අපිට පෝක් වලින් වගේම චිකන් වලින් උනත් ඕඩර් කරලා කෑමට ගන්න පුළුවන්. මේකට සෝස් එක හදාගන්න හදන්නේ. ඉතින් ඒකට තඹපු බිත්තර ඕන වෙනවා. මම මෙතනදී තඹපු එක බිත්තරයක් තමයි ගත්තේ. ඉතින් කහමදෙත් එක්ක මේක හොඳට මේ විදිහට මම කැරොට්ටුවෙන් පොඩි කරගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු චුට්ටක් එකතු කරනවා. ඔයාලට කැමති නම් ගම්මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී මීපැණි චුට්ටක් පාවිච්චි කරන්නත් ඕනේ. මම මේ දැන් මයොනීස් ඊට පස්සේ චූටිවට චොප් කරගත්තු ලුණු ටිකක් එකතු කරා මම. ඊට පස්සෙත් අන්තිමට තමයි මම මේකට මීපැණි චුට්ටක් එකතු කරගන්නේ. අන්තිමට මේකට පාස්තා චුට්ටකුත් එකතු කරගෙන හොඳට මික්ස් කරගෙන මේ සෝස් එක හදාගන්න ඕනේ. ඉතින් මේක මේ විදියට කන්නේ නැහැ. මේක කපලා තමයි පිළිගන්නන්නේ කෑම කද්දී. ඉතින් මම මේක මේ විදියට පොඩි කෑමකට කපා ගන්නවා. ඉතින් කොරියාවේ දැනට තියෙන්නේ මේ කෑම තොන්කාස කියන නමින්. ඉතින් රෙස්ටොරන්ට් එකකට අපි ගිහිල්ලා මේ කෑම එක ඕඩර් කරාම අපිට මේක කන්න හම්බෙන්නේ පොඩි ගෝ වලින් හදපු සැලඩ් එකක් එක්ක බත් චූට්ටක් ගොඩක් පොඩි ප්‍රමාණයක් බත් එක්ක මේකට දැන් නම් පාවිච්චි වෙන වෙනම සෝස් එකක් දුඹුරු පාටින්. ඉතින් ඒකත් එක්ක තමයි දැනට කොරියාවේ මේ කෑම එක අපිට කන්න හම්බෙන්නේ. ඉතින් රාමෙකේ විදියට තමයි මම අද මේ කෑම එක හැදුවේ. ශිනිට්සෙල් කියන නමින් තමයි රාමෙකේ එක හැදින්නුනේ. ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ලංකාවේ ඉන්නට උනත්. ඉතින් හදලා හදපු අය මේකට කමෙන්ට් එකක් දාන්න හදපු කෑම එකේ ෆොටෝ එකක්. එහෙනම් ඉතින් ආයෙත් අලුත් කෑම එකකින් හම්බෙමු.